දැන් වැඩේ කරලා දාමු කොහොමද? ප්‍රගීත් අතුරුදහන් කළා අවුරුදු 5ක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි ප්‍රගීත්ගේ ප්‍රදර්ශනය මෙතන වේදී ප්‍රදර්ශනයක් විදියට කරලා ඒකම රූප යමන කියලා දරුවන්ගේ සහ පොදුවේ මිනිසුන්ගේ අදහස් අපි මේකට ගොනු කරලා දැන් මේ විජිලේකින් මේක පොදු අතුරුදහන් වීම සිහිපත් කළා මේක අවසන් කරන්න යන්නේ. මම මේ අවස්ථාවේ මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ප්‍රගීත් අතුරුදහන් වුණේ රාජපක්ෂ රෙජිමය යටතේ. ප්‍රගීත් අතුරුදහන් කළේ මහින්ද රාජපක්ෂ, ඒක මේ වුණේ ගෝඨාභය රාජපක්ෂ. මේ වෙනකොට ඒ අය දැන් බලයෙන් පහ වෙලා ඉන්නවා. ඉතින් මම අද මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මට ප්‍රගීත් දෙන්න, ප්‍රගීත් මේ රටේ උසාවියට ඉදිරිපත් කරන්න, සත්‍ය සහ යුක්තිය ඉෂ්ට කරන්න. මොකද ඒ වගේම අද පාර්ලිමේන්තුවේ තවමත් ඉන්න මේ උසාවිය ඇවිල්ලා බොරු කියපු මිනිස්සු, උසාවිය ඇවිල්ලා ඒ කියපු ඒවා පිළිබඳ ඒ අයට වගකීම පවරන්න, විශේෂයෙන්ම අගමිනිසුරු ඉන්න ලෝකෙට ගිහිල්ලා බොරු කියපු කෙනෙක් උසාවියට ඇවිල්ලා ඊට පස්සේ අපහාස කරපු කෙනෙක්, ඒ අයට මේ රටේ දඬුවම් ලබා දෙන්න. දඬුවම් ලබා දීම තමයි අනාගතයේ දේවල් සිද්ධ නොවන සමාජයක් ඇති වෙන්නේ. ඒ වගේම ප්‍රගීත් ගැන හොයන්න මෙත් එක්කල් බැරුණා පොලිසියට. මේක ගැන නිසි විමර්ශනයක් කරන්න CID එකට මේ පරීක්ෂණ බාර දෙන්න කියලා. මගේ අයිවේ මල්ලේ පැරගෙන ගිහලා අවුරුදු 5ක් වෙනවා. එයා මත්තේ කොටේදී ගත්තේ ගෙදර සිට තාම වෙන තුරු නෑ. අපේ අම්මා තමයි ඉන්නේ. එයා දැන් heart attack ඇදිලා දැන් එයාට ඉන්න බැරි තත්ත්වයක ඉන්නේ. එයාගේ ආස්තාව මැරෙන්න ඉස්සර පුතා දෙන්නව බලන්න ඕන මොහොතකාරී ගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමා තාම වෙන තුරු පැරගෙන ගිය ගැන මොකුත් කිව්වේ නෑ. ඒත් මේ අපි හිතන මේ මෛත්‍රී සිරිපාල මෙතුමාරි මේකට විසඳුමක් දෙයි කියලා කොහේ හිටියත් අපේ අයව පෙන්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපේ අම්මා වෙනුවෙන්